10 වසරින් යාළු වුණා. ඒලෙවස් කරනකම් ඒ ආදර කතාව කන්ටිනියු තියාගෙන හිටියා. ඒලෙවස් ඉවර වෙලා රිෂාල්ට ඇවිල්ලා ටික කාලයක් යනකොට අපි වැඩි කරා. එයාට මම ගොඩක් ආදරය කරා. ඒක ආදරයේ ආශාවද මට තේරුම් යන්නේ පහු කාලීනව. මොකද අපි ආශාව තමයි ආදරේ විදියට අපි දැකලා තියෙන ඒ කාලේ. ඒ කාලේ ඇත්තටම ආදරයක් කියන එක දන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අපි අර දකින්න ලුක් එකට තමයි අපි ආදරය කරන්නේ. ඒක ආදරේ නෙමෙයිනේ. ඒක පසු කාලීනව තේරෙනකොට අපි දෙන්නම් පවරක්කු වැඩි. එතකොට ඉතින් වෙන් වෙන්න තමයි තීරණය වුනේ. ඔය දෙන්න අතරට ආව ප්‍රශ්න මොනවද? කාල සීමාවක් යනකොට දෙන්නගේ අර වෙනස් වීම දරා ගන්න බැරුණා දෙන්නට. මේකයි උනේ. අර වෙනස් වෙනවද කියලා අහන්න හොඳ නෑලුනේ. වෙනස් වෙනවා. ඒ වෙනස් වීම දරා ගන්න පුළුවන් වෙනවා. ඒක දරා ගන්න බැරි හින්දා තමයි අපි දෙන්න වෙන් වුනේ. අදටත් මම කෝල් එකක් ගත්තොත් කවදාවත් විරසකව කතා කරන්නේ නෑ. අපි දෙන්න මාර කෑරින් මේ පැත්තෙන්. ඒ වුණාට අර අපි දෙන්න කවුද කියලා තේරුම් ගන්න කලින් අපි දෙන්නගේ ජීවිත නිකන් විනාශ වුණා. එච්චර. ඔයා හිතන විදිහට බැන්දට පස්සේ ඔයාගේ වුණු වෙනස්කම් මොනවද? එයා වෙනුවෙන් ජීවිත කාලෙම කාලේ දෙන්න පුළුවන් කියලා අපි හිතාගෙන හිටියා. අපේ ජොබ් රෝල් එකයි අපේ ස්පෝර්ට්ස් පැත්තයි යාළුවෝගේ පැත්තයි ඔක්කොම මැනේජ් කරනකොට එයා ගෙදර තනි වෙනවනේ. ඒ තනිවීම අපිට හිතුන්නේ එයාගේ ඔළුව වෙන පැත්තකට හැරෙයි කියලා. අපි හිතුවේ මම ආදරේ නම් එයා ඉන්නවා. ඒක නෙමෙයි අපි ඇත්තටම හිතන්න ඕනේ. ගෙදර තනියෙන් ඉන්නේ එයාගෙත් පොඩ්ඩක් හරි ඔළුව හැදෙන්න අපි කෙයා කරන්න ඕනේ. ඒක පොඩ්ඩක් මදි වෙන්න ඇති. තරහක් නෑ යත් ඒක කවදාවත් මම තරහ වෙන්නේ නෑ. එයාට ඉතින් හදවතේ තිබ්බ ඉඩ වෙන කාටවත් දෙන්නත් බෑ. ඒක ඇත්තයි. එයාගේ වෙනස් වීම මට දරා ගන්න බැරුණා, මගේ වෙනස් වීම එයාට දරා ගන්න බැහැ. මොකද අපි දෙන චුට්ටක් අර ජොබ් රෝල් ඔය අර මේවා එක පොඩ්ඩක් ෆෝන් එක වේටින් වෙන්න බෑ. මිස් කෝල් එකක් කාගෙන්ද රෝන් නම්බර් එකකින් තියෙනවා. එහෙම අර දෙන්නගෙම ගැට්ටනේ ඇති උනේ. එයාට මම කවදාවත් වැරදි කියන්නේ නැහැ කියලාත් නැහැ. මගේ වැරද්ද වෙන්න පුළුවන් සමහරට. ඒ වුණාට මම හිතලා බලනකොට අනේ මන්ද මට තේරෙන්නේ නැහැ. හිතලා බලද්දි මගෙත් වැරද්දක් නැහැ. මං ඔයාගෙන් ඇහුවොත් කසාද බැන්දට පස්සේ ඔයා එක වැරද්දක්වත් වයිෆ්ට කරලා තියෙනවද කියලා? දැනුවත්ව නම් ඉතින් එහෙම වෙලා නැහැ. මොකද එයා කියන්නේ මේ ඔයා මොන දේ කරත් කවන වෙන ගෑනු සම්බන්ධතාව විතරයි ඕනේ නැත්තේ කියලා. එහෙම වෙන ගෑනු පස්සේ මං ගියේ නැහැ. මොකද එයයිමයි තේරුම් අරගත්ත විදිහට මට එපා නම් මං එයාට කියන්න පුළුවන් මානසිකත්වයට හිටියේ. එයාට එපා නම් මට කියන්න පුළුවන් මානසිකත්වයට හිටියේ. ඒත් අනේ මන්ද අපි ඉස්කෝලේ යන කාලෙත් හොඳම ලස්සන ආදර කතා යාළුවා අහනකොට කෝබන් කෙල්ල කියලා මට ඉතින් කට උත්තර නෑ. මම කතා කරන මේ ඊපෙරේදත් මම කතා කරා. මොකද කරන්න කියලාද? හොඳට මාර කෑරින් තාමත් අපි දෙන්න. ඒ වෙනාට ඉතින් එකට ජීවත් වෙන්න බැරි වුණා. එච්චරයි. ආයෙත් එකට ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඕන්නේ නැහැ. මොකද මගෙන් එයා දුක් විඳන්නේ වේදනාවක් විඳන්නේ. මං කැමති නෑ ආයෙ යාට ආදරය කරපින් ඒ වේදනාව දෙන්න. මං එයාගෙන් මෑතකදීත් අහන්න හදලා මං කොමන් තව ටික කාලෙකින් ඔයගෙන් අහන්න ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ කියලා. ඒ කියන්නේ මට එයාට අහන්න හිතෙන්නේ නැහැ. මොකද දුක් විඳන්නේ දැනටත් එයා මම නැතුව දුක් විඳිනවා ඇති. මට කියන්න නැති වුණාට නේද? ආදරේ කරානේ අමතක කරන්න බෑ. මොකද අපි දෙන්නා මාර විදිහට ආදරේ කරා. ඒක මමත් දන්නවා එයාත් දන්නවා. කොච්චර වචනෙන් එපා කිව්වත් හිත